Ciao Quantum, welcome to my YouTube channel. ඉතින් අද අපි යන්නේ තොරිනෝ. මේ ඉන්නේ අපි සෙන්ට්‍රාලේ වල. මිලානෝ තියෙන ස්ටේෂන් වලින් ලොකුම ස්ටේෂන් එක. අපි මෙතනින් ඉඳන් තමයි අපේ ගමන පටන් ගන්න. මිලානෝ ස්ටේෂන් එකේ ඉඳන් තොරිනෝ පොර්තනෝවා කියන ස්ටේෂන් එකට යන තමයි අද අපි ට්‍රේන් එක ගන්නෙ. අද අපි ගන්න ට්‍රේන් එක ඉතාලෝ. ඒක එක්ස්ප්‍රස් කෝච්චිය. අපි 7:00ට තියන්නේ කෝච්චිය. 7:00ට නැග්ගම හරියටම 8:36 වෙද්දි අපි තොරිනෝ වල ඉන්නවා. තොරිනෝ වලට බැස්ස ගමන් අපිට යාළුවෙක්ව හම්බෙයි. මගේ යාළුවෙක් නෙමෙයි. මගේ ඊට වඩා විශේෂ පුද්ගලෙක්. ඔයාලට හඳුන්වලා දෙන්න. බලමු අපි ගිහිල්ලා. හරි අපි දැන් බලමු අපේ ට්‍රේන් එකේ ඉන්නේ කීයටද කියලා. ට්‍රේන් එකේ වෙලාව බලන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. අපේ ට්‍රේන් එක තියෙන්නේ 7:30ට තොරිනෝ PM පොර්තනෝවා ඉතාලෝ. තාම මම බ්‍රේක්ෆාස්ට් අරන් නැහැ. තොරිනෝ වලින්ම ගන්නවා කියලා හිතුවා. හම්බෙන පුද්ගලයාත් එක්ක. තම කියවෙන්න පුළුවන් කවුද කියලා. අපි ඉතින් ගිහිල්ලා බලමු ඉතින්. මෙතනින් තමයි ඉතින් මේ ඇතුල් වෙන්නේ. LPD වලට. අපි එහෙම වුණොත් ඇතුල් වෙලා බලමු. ඉතින් මම ගත්ත ටිකට් එක. දාලා තිබ්බේ පස්වෙනි එක කියලා. ඒක තමයි සෙන්ට්‍රාලේ ස්ටේෂන් එක. අය බලමු අපේ බිනාරියෝ චින්කුව. පස්වෙනි එක. මේ තියෙන අපේ එක්ස්ප්‍රස් කෝච්චිය. මේක තමයි අපේ කෝච්චිය. ටිකට් එක අරගෙන අපිට බැලුව හැකි ට්‍රේන් එකේ අංකය 9090ක්. මේ අතනක් පේනවා ඉතාලෝ කියන එක යට තියෙන AV 9090. ෂීට් එක තමයි Carrozza 10 posto 15. Carrozza 10 කියන්නේ 10 වෙනි පෙට්ටියේ. posto කියන්නේ තැන. ෂීට් එක 15. කියන්නේ මේක 10 වෙනි එක වෙන්න ඕන. තියෙන 15. මේ තියෙන්නේ 15. එක අපේ උඩින් තියලා. ඉතින් අපි ෂීට් එකකින් ඉඳගත්තා. මෙච්චර මෙහෙම තමයි තියෙන්නේ. හරියට ලොකුවට වීව් ගන්න නැහැ. ට්‍රේන් එක පිටත් වුණාම ආනත පොඩි අප්ඩේට් එකක් ගන්න. හරි ඉතින් අපි පිටත් වෙන්න පටන් පිටත් වුණා. කවුරුත් හිටපු නැති හින්දා මම වින්ඩෝ ෂීට් එක ගත්තා. මම පිටස්සේ කවුරුත් එහා පැත්තේ කවුරුත් නැහැ. කින්න මම වින්ඩෝ ෂීට් එක ගත්තා. මම ගත්තේ ඉතාලෝ normal economy කියමුකෝ. economy package එක. economy package එකේ ෂීට් ඉතින් හොඳයි. ඒ කියන්නේ comfortable. ඒ වගේම කකුල තියාගන්නත් තියෙනවා.
තිය ගන්න හම්බෙනවට අමතරව මේ වගේ කකුල් ළඟ චාර්ජින් පෝට් එකකුත් තියෙනවා. හරි අපි පොර්තසූස වලට ආවා. මම හිතන්නේ ඊළඟට අපිට තියෙන ස්ටේෂන් එක තමයි තොරිනෝ පොර්තනෝව එක. හරි ට්‍රේන් එකෙන් නම් බැස්සා. දැන් අපි බලමු මාව යන්න maggiori informazioni sui canali digitali presso il personale di assistenza clienti e vendita. කොමාරි මිලානෝ වලට වඩා තොරිනෝ වල පොඩ්ඩක් සීත වැඩි කරනවා. යාර මිනිස්සු කොහෙද කියලා හොයාගන්නවා. කො අන්තිමට හිතුවා හරි මිනිස්සුන්ට නිින්ද ගිහලා තමයි මට යන්නේ ඌ ඉන්න තැනට. කොමාරි කමන්නේ ब्रेकफास्ट का रहा हूँ मैं टीना तोरीनो वेलकम टू तोरीनो अरे तिम्मे का था मैं ब्रेकफास्ट है जोशेकाई मार्मेलाता एक कैपुचिनो का मैं कहता हूँ बाहर का ब्रेकफास्ट डन දැන් මට ඇඩ්‍රස් එක එවලා තිබ්බ ඇඩ්‍රස් එක බලලා යන්න. හරි එහෙනම් හම්බෙනවා කියපේකේ හම්බුණා. That's it. Ta-da! Hello, kid. හම්බෙනවා කියපේකේ කවුරුත් නෙමෙයි මල්ලි. මගේ මල්ලි. එයා තොරිනේ ඉන්නේ. අද මොකද ගෑ? දැන් නිදාගන්න. ආයි නිදාගන්න. පල්ලිය කන්ද තියෙන අතරනේ. මේ හරිය වගේ පේන්නේ කන්ද පල්ලි. සමහර විට අපි හෙට යවේ. අපි කොහෙද? Andorra. Vai. Buongiorno. Io sono Kevin. Mi sto vestendo. Oh, questo mettiamo nel vlog. Mannaggia. Hello guys. දැන් තමයි එළියට බැස්සේ. Hello, I'm Nandar Bota. Hi guys. දැන් අපි කොහොමද චෙන්ත්‍රයකට යන්නේ? චෙන්ත්‍රයකට යන්නේ මේකේ. ඩබල් දාලා. අයියෝ තස්සිරි වෙනවා. ඒක තමයි කියන්නේ. තොරිනෝ වල තියෙන දෝමු පල්ලි ඉදි වෙලා තියෙන්නේ 1491 ඉඳන් 1498 කාලය තුල මෙයෝදෙල් කප්‍රීනා ආකිටෙක්චර් විසින්. මේක තොරිනෝ වල තියෙන ඓතිහාසික හිස්ටොරිකල් වැදගත්ම ස්ථානයක්. අපි තොරිනෝ කොහෙද ඉල්ල තියෙනවද? Piazza Castelli වලට ඇවිල්ලා හරි අපි දැන් පියත්සා කැස්ටෙල්ලෝ පහු කරා තවත් විශේෂ ස්ථානයකට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි පලත්සෝ මදාම කියන බිල්ඩින් එක. තොරිනෝ වල තියෙන ඓතිහාසිකම පැලස් එක. ඒක දැන් මියුසියම් එකක් වෙලා තියෙන්නේ. ඒක ඉස්සරහා තව තියෙනවා ස්ටැචු එකක් එමනුවෙලේ ෆිලිබර්තෝගේ. එයා ඩියුක් කෙනෙක්. එයාව සිම්බලයිස් වෙන්නේ වික්ටෝරියාගේ. එයාව සිම්බලයිස් කරන්නේ ජයග්‍රහණයක් විදිහට. අපි ඉන්නේ තොරිනෝ.
තොරීනෝ නගරේ ඔයාලට පේනවා මේ කවල්ලෙක් ඉන්නවා අස්ස එක්ක. අපි මල්ලි විනුකාට ගණන් ගන්න එපා. ඔය ස්ටැචු එකත් විශේෂ ස්ටැචු එකක්. ඔය ස්ටැචු එකේ රෙප්‍රසන්ට් වෙන්නේ ඉතාලිය වෙන්නේ සටන් යුද්ධයට ගිය සොල්දාදු වෙන්නේ. ඕකේ රෙප්‍රසන්ට් කරන සැක්‍රිෆයිස් එකයි එන්කරේජ්මන්ට් එකයි. වයි ඊට අමතරව අපි මේ ඉන්නේ තොරීනෝ නගරේ චෙන්තුරකින් දැපි යනවා කඩ පැත්තට. කොළ වෙන්නේ නැහැ නේ. I don't care. මේ තොරීනෝ වල රතු කියන්නේ කොළ කියන්නේ රතු. ඕහෝ කොළ කොළ තීදි පයින්න පලවයි. මේක තමයි මා ඔහොමය කන්පල ඇත්දයි මිනිස්සු. මෙන්න මේ පාර තමයි ෆාස්ට් ඇන්ඩ් ෆියරියස් X ගැහුවේ. පටන් ගන්න හරි. රෝම් නෙමේ ෆාස්ට් ඇන්ඩ් ෆියරියස් 10 ගහලා තින්නේ උනාට පෙන්නන්නේ රෝම් කියලා. එනකට මේ පාරේ තමයි ගැහුවේ. දැන් මේ හදලා තින්නේ අවුතේ.